NI Brothers කණ්ඩායම සහ AUM Sport කණ්ඩායම අතරයි තරගය ආරම්භ කර තිබෙන්නේ කඩා පිටිය තුල මధుර රැකීම සඳහා කඩා පිටියට ප්‍රේෂ්ඨ වී සිටිනවා ප්‍රකඩාලෝලි මෙදුතුනේ NI Brothers කොඩකින් ඉදිරියේ නයින් යුතුයි ප්‍රධාන පීඨිකාව අස්සල සිටින සියලු දෙනා එවර පාරක් කෙල කරන ලකුණු 6ක් ලෙසයි සන්ටෝනන්නේ එම ලකුණු 6ත් සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් දක්වා ඉහළ යනවා මේ වන විට රාදාශනීය පන්දු පහරක් පන්දුව වයිට් ලානෝන් කලාපින් ඇදී ආවේ ඉතාමත් දක්ෂාන්දමින් පන්දුව රැක ගන්නට සමත්කම් දක්වා රැකගෙන යොමු කරා ප්‍රකඩාලෝලි මිතුතුනි ලකුණු 6ක් ලෙසයි සන්ටෝනානේ ලකුණු 6ත් සමග ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට පන්දුවට පහර දෙන NI Brothers කණ්ඩායමේ ලකුණු පූර්ව දැක්කනේ ප්‍රකඩාලෝලි මිතුතුනි එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වා එවර එවර එක් ලකුණක් හිමි වෙනවා ප්‍රකඩාලෝලි මිතුතුනි දිවෙනවා නැතත් තම සීමාවේ සිට මීළඟ පන්දු යොමු කරන්නට එවර ලොෆ්ට් ටිස්ටර් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන් ලැබුවේ ලානාන් සහ ලානා ෆතරින් පන්දු ස්ථානගත වූ ලානාන් සහ ලානා ෆතර ක්‍රීඩකයන් රඳවා සිටියේ සාර්ථක පන්දු ස්ථානගත කිරීමක් එම ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව දැක්කනේ ප්‍රකඩාලෝලි මිතුතුනි දැන් ලකුණු 18ක් ලෙසයි පන්දුවට පහර දෙන NI Brothers කණ්ඩායමේ ලකුණු පූර්ව ප්‍රථම පන්දු ආරේ නිමාව දක්වන විට දිවෙනවා පන්දු යානට දෙවන පන්දු ආරේ ක්‍රියාත්මක කළ ක්‍රීඩකයා අවර ප්‍රථම පන්දුවටම මුර්ෂිද් පහර එල්ල කරනවා ඉදිරි පාදයට පැමිණ ලොෆ්ට් ටර්න් ඩ්‍රයිව් පන්දු පහරක් එයත් ලකුණු 6ක් ලෝනෝන් කලාපෙන් ලකුණු 6ත් සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 24ක් දක්වා ඉහළ යනවා ප්‍රකඩාලෝලි මිතුතුනි අවර ෆුල් පාරක් කෙල කරනවා සාර්ථකයි පන්දු පහර ලකුණු 6ක් ලෙසයි සන්ටෝනානේ ප්‍රකඩාලෝලි මිතුතුනි මුර්ෂිද් මේ වන විට හොඳින් මෙම තරගයට අවතීර්ණ වී තිබෙන ආකාරයක් පෙනී යන NI Brothers කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවායම 6 පාරත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30ක් දක්වා ඉහළ යනවා ප්‍රකඩාලෝලි මිතුතුනි අවර ගුඩ් ලෙන්ති පන්දුව පතිත කරමින් මැනවින් යොමු කරන්නට සමත්කම් දක්වා නාලීර් සාර්ථක පන්දුවක් යොමු කරේ ප්‍රකඩාලෝලි මිතුතුනි මුර්ෂිද් හමුවේ අය පහරවල් දෙකකට පසුව සාර්ථක නැවත පැමිණීමක් දක්වනත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා නාලීර්ගෙන්
එවර පායි නැහැර යන පන්දුවක් ලෙසයි සන්ටානන්නේ ආතිරික ලකුණක් හිමි වෙනවා පන්දුවට පහර දෙන ප්‍රොඩක්ට්යන්ට එම ලකුණත් සමග ලකුණු 31ක් දක්වා ඉහළ යනවා මේ වන විට NI Brothers ලකුණු පූර්ව ලකුණු 31 සීමාවේ රැඳී පවතින්නේ. අවරත් පුල් පහර සාර්ථකයි. තවත් ලකුණු 6ක් හිමි කර ගන්නට සමත්කම් දක්වනවා. ඒ 37 වන ලකුණ එකතු වන්නේ ප්‍රකඩාලෝලි මෙතුපුතුනි ප්‍රබල දක්වනත් පිටිකරා මුර්ෂිද් මේ වන විට තම කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කරමින් පවතින්නේ මේ තරගය තුල. ප්‍රබල AUM ස්පෝර්ට් කණ්ඩායම හමුවේ ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි පන්දු ආර දෙකක් නිමාව දක්වන විට දැන් සූදානම් වන්නේ තෙවන පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නට ක්‍රීඩා පිටිය තුල දිවෙනවා පන්දු යෑම සඳහා දක්වනත් මද වේග පන්දු යවන්න එවර පහර එල්ල කරනවා ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයෙන් ලකුණු 4ක් ලෙසයි සන්ටෝනානේ ලැෆ්ට් ටොප් ඩ්‍රයිව් පන්දු පහරක් එල්ල කරන ලැබියේ ප්‍රකඩාලෝලි මෙතුපුතුනි ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43ක් දක්වා ඉහළ යන මේ වන විට සමාන ලකුණු 6ක් ලෙසයි සන්ටෝනානේ ලකුණු 6ත් සමග ලකුණු 45ක් දක්වා ඉහළ යන මේ වන විට එවර ලෙෆ්ට් ඩ්‍රයිව් පන්දු පහරක් එල්ල කරන ලැබියේ ලෝනාන් කලාපයටයි පන්දු ඇදී ගියේ එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. ඒ වගේම ආච්චු ඔබ සම්බන්ධ වී තිබෙන මේ ස්ථානයට අපගේ හිතවත ආච්චු ඔබ සම්බන්ධ වී තිබෙන මේ ස්ථානයට ලකුණු සංඛ්‍යාව ලකුණු 45යි. රදර්ශනීය පන්දු පහරක් ලොෆුල් ටොස් පන්දුවට ආකර්ෂණීය පන්දු පහරක් කෙල කර ගනිමින් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නට සමත්කම් දක්වනවා. දැන් NI Brothers ලකුණු පූර්ව දැක්කේ ලකුණු 51ක් ලෙසයි ප්‍රකඩාලෝලි මෙතුපුතුනේ එවර ලකුණු 4ක් ලෙසයි සන්ටෝනානේ ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 55යි සමාන ලකුණු 57යි සමාන ලකුණු 55යි පන්දුවට පහර දෙන NI Brothers ලකුණු පූර්ව දැක්කේ මේ වෙන විට පන්දු ආර 3ක් නිමාව දක්වන විට තවත් එක් පන්දු ආරයක් ඉතිරිව තිබෙනවා ක්‍රියාත්මක කරන්නට. එවර නිපන්දුවක් ලෙසයි සන්ටෝනානේ එක් ලකුණක් කරා පිටිකරුවා නුගලේ ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වන අතිරික ලකුණු දෙකක් හිමි වෙනවා ලකුණු පූර්වට ලකුණු දෙකත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 57ක් දක්වා ඉහළ යනවා මේ වන විට පන්දුවට පහර දෙන කණ්ඩායමේ ලකුණු පූර්ව ප්‍රකඩාලෝලි මෙතුපුතුනේ
එවර සාර්ථක පන්දුවක් යොකලෙන්ති පන්දුව පතිත කරමින් මැනවින් යොමු කරා ආරම්භක ප්‍රතිකාරු සම්බන්ධතාවය විදහෙලන්නට සමත්කම් දක්වනවා මේ වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 57යි ප්‍රකඩාලෝලි මෙතුපුතුනි පන්දුවට පහර දෙන එනයි බ්‍රදර්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව දැක්කේ ප්‍රථම කඩොල්ල බිඳ වැටෙන විට එවැගේම මීළඟ තරගය සඳහා සූදානම්ව සිටි අනාස් ස්මාර්ට් රේල කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔබ සියලු දෙනා සූදානම්ව සිටිය යුතුයි මීළඟ තරගය සඳහා ඔබගේ කණ්ඩායමටයි තරගය හිමිව තිබෙන්නේ සමවන අනාස් ස්මාර්ට් රේල කණ්ඩායමේ සමාජිකයෝ සියලු දෙනා රැස්විය යුතුයි කණ්ඩායමේ නායකවරයා පාර්ශාන්ගේ ඉල්ලීම එම නිසා සියලු දෙනා සම්බන්ධ විය යුතුයි එවර සාර්ථක පන්දුවක් යොමු කළ ලැබුවේ බ්ලොක් ගෝල් එක තුළටයි පන්දුව පතිත කරන ලැබුවේ දකුණත් මතබේක පන්දුව යවන සබ්රි නාක ප්‍රතිකාරව ලෙස කඩ අපිට ප්‍රේෂ්ඨ ක්‍රඩකයා හමුවේ දිවෙනවා නැවතත් සචිත් තේනුවල මහතා පාසු කරමින් එවර වයිට් පන්දුවක් ලෙසයි සටවන්නේ එක් ලකුණක් හිමිවෙනවා ලකුණත් සමග ලකුණු 58 දක්වා ඉහළ යනවා මේ විට පන්දුවට පහර දෙන කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 58යි ප්‍රකඩාලෝලි මෙතුපුතුනි එවර පහරක් කෙල කරන පන්දුව ඇදිනවා වයිඩ් ලානා දෙස්සට වන්නට තවත් එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා පිටිකරුවන් නිගුලය ඒ ලකුණත් සමග ලකුණු 59ක් දක්වා ඉහළ යනවා මේ වෙනුවට ඉතාමත් හොඳ ලකුණු පූර්වයක් නිර්මාණය කරගෙන අවසන් පන්දුවට පහර දෙන එනයි බ්‍රදර්ස් ක්‍රීඩකයින් ප්‍රකඩාලෝලි මෙතුපුතුනි එසේ වෙත ක්‍රිකට් කඩාව තුළ අනාවැකි පළ කරන්නට කිසිදු හැකියාවක් නැහැ ලෝ අනිශ්චිතම කඩාව ලෙස අවිවාදින්ම හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා ක්‍රිකට් කඩාව ප්‍රකඩාලෝලි මෙතුපුතුනි ඔබ දන්නවා ලෝ අනිශ්චිතම කඩාව ක්‍රිකට් කඩාව ලෙස අවිවාදින්ම හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජනප්‍රියම කඩාව බවට පත් වී තිබෙන්නේ ප්‍රකඩාලෝලි මෙතුපුතුනි ක්‍රිකට් කඩාව එවරත් පාදයේ පන්දුව දැවටෙන්නේ එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නට සාරේ ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙන්නේ සපාන් දකුණත් පිටිකරුවා හමුවේ දිවෙනවා ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන්නට ප්‍රථම පන්දුවටම පහරක් කෙල කරනවා ෂොට් ෆයින් ලෙග් කලාපයට පන්දුව ඇදී ආවේ විකට් රකින්න ක්‍රීඩකයා දිව්‍යවෙත් පන්දුව රැකගෙන වාරකට පිට එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා සමගම ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි ප්‍රකඩාලෝලි මෙතුපුතුනි දැන් සූදානම් පහත් හමුවේ පන්දු යවන්නට එවරත් පහරක් කෙල කරනවා පන්දු ඇදීනවා මිඩ් විකට් දෙසට වන්නට තවත් එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා පිටිකරුවා නිගුලය වෙනට සබ්රි සාර්ථක පන්දු දෙකක් ගෙවා දමාගන්නට සමත්කම් දක්වා තිබෙනවා ප්‍රකඩාලෝලි මෙතුපුතුනි දකුණත් මද වේග පන්දු යවනා එවර සාර්ථක පන්දුවක් යොමු කරන ලැබුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව ඇම පන්දුව තුළදී දකුණත් පිටිකරුවා සපාන් හමුවේ ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ප්‍රකඩාලෝලි මෙතුපුතුනි එවර පහරක් කෙල කරනවා උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇදී එන්නේ රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ විකට් රකින්න ක්‍රීඩකයා උඩ පන්දුව රැක ගන්නට
පැමිණියත් මෙවැනි ලකුණු සංඛ්‍යාව ලකුණු 3ක් ලෙසයි දැක්වෙන්නේ. සබ්රි නැවතත් දිවෙනවා තම සීමාවේ සිට. එවර ඉතාමත් හොඳ පන්දුවක් වයිට් යෝග පන්දුවක් යොමු කරන ලැබේ සබ්රි. දකුණත් මද වේග පන්දු යවන. ප්‍රථම පන්දුවාරේ නිමාව දක්ින විට ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 3යි. ප්‍රකඩාලෝලි මිතුපුතුනේ ප්‍රථම පන්දුවාරේ නිමාව දක්ින විට දෙවන පන්දුවාරේ ප්‍රථම පන්දුවටම දර්ශනීය පුල් පහරක් කෙලකන ලැබුවේ ප්‍රකඩාලෝලි මිතුපුතුනේ දකුණත් පිටිකරවා සපාන්නෙම පන්දු පහරත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් දක්වා ඉහළ යනවා මේ වන විට. අමාස් දුර්වල පන්දුවක් යොමු කරන ලැබුවේ තමා ක්‍රියාත්මක කළ ලද ප්‍රථම පන්දුවම නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංග පන්දුව යොමු කරන දිවෙනවා සපාන් හමුවේ. එවර පිට ඉන්න හැරගිය පන්දුවක් යොමු කරන ලැබුවේ වයිට් පන්දුවක් ලෙසයි සන්ටු අනන්නේ. එක් ලකුණක් හිමිවෙනවා. එම ලකුණත් සමග ලකුණු 10ක් දක්වා ඉහළ යනවා මේ වෙන විට ලකුණු සංඛ්‍යාව. ඒ වගේම ඊළඟ තරගය සඳහා සූදානම්ින් සිටිය යුතුයි. HA Group කණ්ඩායම සහ Salon Light Warriors කණ්ඩායම සූදානම්ින් සිටිය යුතුයි. ඊළඟ තරගයෙන් පස්සේ ඔබගේ තරගය ආරම්භ කරන්න නියමිතව තිබෙන්නේ කඩා පිටිය තුල. එවර නිප්පන්දුවක් ලෙසයි සන්ටානානේ. දර්ශනීය පුල් පහරක් කලවල් වැනීම ඉතාම සාර්ථකයි. වෙනට සපාන්ගේ පිට හොඳින් ශබ්ද නගන ආකාරයක් පෙනී යන්නේ මේ තීව්‍ර තීරණාත්මක වැදගත් තරගය තුල ප්‍රකඩාලෝලි මිතුපුතුනේම ලකුණු 6ත් සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 17යිම ලකුණු සංඛ්‍යාව දැක්කේ මේ වන විට. එවර සාර්ථක පන්දුවක් යොමු කරන ලැබුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්වන එම පන්දුව තුලදී ඉතාමත් හොඳ පන්දුවක් ප්‍රකඩාලෝලි මිතුපුතුනි දකුණත් පිටිකරවා සපාන් හමුවේ යොමු කරන්නට සමත්කම් දක්වා එවර සාර්ථක පන්දුවක් සපාන් හමුවේ ක්‍රියාත්මක කළ ලැබුවේ එවර පිටතර මෙමු පන්දුවට දැවන්ත පන්දු පහරක් එලෙක්කල් ලැබුවේ ෆුල් ටොස් පන්දුවක් ක්‍රියාත්මක කළ ලැබුවේ දක්කනත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා. දැන් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 23යි පන්දු වාර දෙකක් නිමාව දක්වන විට තවත් ලකුණු 40ක් ලබාගත යුතුයි තරගයේ ඡායාග්‍රහණය කරන්නට පන්දු වාර දෙකක් තුලදී. පන්දුවට පහර දෙන ක්‍රීඩකීන්ට පන්දු 10යි ලකුණු 40යි ඉලක්කය.
දිවෙනවා පන්දු යවන්නට දකුණ අත්මද වේග පන්දු යවන ඇවර පහරක් කෙල කරන හයි ෆුල් ටොස් පන්දුව හමුවේ උඩ පන්දුවක් ලෙස්සයි පන්දුව ඇදී ගියේ රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. පන්දුව රැකගෙන බාරගෙන පිට ලකුණු දෙකක් කරා පැතිමාරු කර ගන්නවා. ඉපන්දුවක් ලෙස අස්සන්ට අනනවා ලකුණු 3ක් හිමි වෙන එම සිටිය තුලදී එම ලකුණු 3ත් සමග ලකුණු 29ක් දක්වා ඉහළ යනවා මේ වෙනුවට ලකුණු සංඛ්‍යාව. ලකුණු සංඛ්‍යාව ලකුණු 31 සීමාවේ රැඳී පවතින්නේ. ලකුණු 32ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට නම්. ආකර්ෂණීය ෆ්ලික් පහරක් එලකුන් ලැබුවේ දක්ෂිණාත් පිටිකරුවා සපාන් ප්‍රේකඩ අලෝලි මෙදමුදුනි තාමත් අනර්ග ෆ්ලික් පහරක් එල කරන්නට සමත්කම් දක්වනවා. ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 33ක් ලෙසයි පන්දුවාර 3ක් නිමාව දකින විට අවසන් පන්දුවාරය තුල ලකුණු 30ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට නම්. ඒ වගේම මේ වන විට යතුරු පැදියක යතුරක් වැටී තිබෙනවා. එම නිසා හමු කෙනෙක් සිටනවා නම් කාර්යක මෙම ස්ථානයට ලබා දෙන මෙන් කාර්යක ඉල්ලා සිටනවා. යතුරු පැදියක යතුරක් වැටී තිබෙනවා ක්‍රීඩා පිටිය තුල හෝ මේ ක්‍රීඩා පිටිය අස්සල කොහේ හරි. එම නිසා මාර්ගයේ හෝ ක්‍රීඩා පිටියේ කොහේ හරි. එම නිසා තරමක් අවධානය යොමු කර ඔබ සියලු දෙනා ඔබ සිටින ස්ථානයේ බලන මෙන් කාර්යක ඉල්ලා සිටනවා. එය හමු වුවොත් මෙම ස්ථානයේ ලබා දෙන මෙන් කාර්යක ඉල්ලීමක් සිදු කරනවා. ඒ වගේම යතුරු හමු වී තිබෙනවා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි අපගේ සංවිධායක මණ්ඩලයේ සමාජිකවරුන් දැන් තරමක් කිස්ස ගිනිගත් අයවලුන් මන්ද මේ තරග මාලාව වුණට සාර්ථකව හමාර කර යුතුයි. තවත් ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. පන්දුවට පහර දෙන ක්‍රීඩකයන්ට
එවැනි පන්දුවක් ලෙසයි සන්ටුවන්නන්නේ සමාවන සාර්ථක පන්දුවක් ලෙසයි සන්ටුවන්නුවේ දැන් තවත් පන්දු දෙකක් තුලදී ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට වෙනට වයිට් පන්දු නිපන්දු ඇරෙන්නට පන්දු රකින්න කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කර අවසන් ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට නම් ලකුණු 11ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට එවරන් දර්ශනීය ලොෆ්ට් ටර්න් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ තවත් ලකුණු 6ක් අත් කර ගන්නට සමත්කම් දක්වනවා